මේ 18/650 බැටරි එක චාර්ජ් කරගන්න පුළුවන් විදිහක් තමයි මම අද කියන්න යන්නේ. ඒක චාර්ජ් කරන්න ගන්න බෝඩ් එක තමයි මෙතනින් තියෙන්නේ. මේක තමයි බෝඩ් එක. මේක TP4656 කියන බෝඩ් එක. මේකේ මයික්‍රෝ ටයිප් USB එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ධන ඍණ කියලා දෙපැත්තෙන් ගහලා තිනවා. ඕනනම් බෝඩ් එකට මේ කේබල් එක හරහා දෙන්න පුළුවන්. නැත්තම් මෙන්න මේ වතර වයර් දෙකක් කනෙක්ට් කරලා 5 වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා රෙඩ් ලයිට් එකයි බ්ලූ ලයිට් එකයි. රෙඩ් ලයිට් එක චාර්ජ් වෙද්දී ඊට පස්සේ බ්ලූ ලයිට් එක චාර්ජ් වෙලා ඉවරයි කියලා පෙන්වන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක ඕවර් චාර්ජ් වෙන්නේ නැහැ බැටරි එක. බැටරිය චාර්ජ් වුණාට පස්සේ මෙයා කට් ඔෆ් කරනවා වෝල්ටේජ් එක. ඊට පස්සේ මේ තමයි බැටරි අවුට්පුට් ලයින් එක B ධන B ඍණ කියන්නේ. එතකොට ඒකට සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක 4.2ක් අවුට් කරනවා. 3.7 එක කියන්නේ 3.7 වෝල්ට් බැටරි එකට 4.2කින් තමයි මෙයා චාර්ජ් කරන්නේ. එතකොට මේකේ සම්පූර්ණ අවුට්පුට් එක ඇම්පියර් 1යි. ඇම්පියර් 1ක කියන්නේ එකක් තමයි මෙයාගෙන් අවුට් වෙන්නේ. ඊට වැඩි කැපැසිටියක් මෙයාට දුන්නොත් මෙයා ඕවර් හීට් වෙලා මෙන්න මේ IC එක පිච්චිලා යනවා. ඒතර මේක අවුට් ඍණ අවුට් ධන කියලා තියෙනවා. ඒක ඕන වෙන්නේ අපි දැන් බැටරි එක පාවිච්චි කරන මොකක් හරි දැන් පාවිච්චි කරන අයිටම් එකට මේකෙන් කරන්ට් එක ගන්න පුළුවන්. හරි අපි එහෙනම් මේක මෙන්න මේ බැටරි එකට කනෙක්ට් කරගෙන බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම වයර් කෑලි 4ක් ගත්තා. නිල් එකයි රතු එකයි දානවා බෝඩ් එකේ කියන්නේ බැටරියට එන ලයින් එක. ඊට පස්සේ බැටරිය අවුට්පුට් එකට මම දානවා කොළ එකයි කහ එකයි. දැන් එහෙනම් මුලින්ම නිලුයි රතුයි වයර් දෙක පාස් එක නිමු. රතු වයර් එක පාස් එකන ඉවරයි. දැන් අපි නිල් වයර් එක පාස් කරමු. නිල් වයර් එක දාන්නේ බැටරි එකේ ඍණ පැත්තට. හරි. මේකේ ඔයගොල්ලන්ට මේ මයික්‍රෝ ටයිප් එකක් මේක දැන් මේකේ තියෙන මයික්‍රෝ ටයිප් පින් එකනේ. මේ මයික්‍රෝ ටයිප් පින් එකත් අපිට වෙන්න පොලේ මයික්‍රෝ ටයිප් එකක් තියෙනවා. ටයිප් C එකත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. දැන් අපි බැටරිය අවුට්පුට් එක පාස් කරමු. ප්ලස් පැත්තට මම දානවා කොළ පාට වයර් එක. හරි. තව එක වයර් එකයි පාස් කරලා තියෙන්නේ. හරි වයර් ටික පාස් වෙන ඉවරයි. මේ මෙහෙම කෑලි දික් වෙන්න දෙන්න එපා. මේවා මේ කපා ගන්න මේ නිය කටරකින් වගේ කපා ගන්න. හරි දැන් මේ ලයිට් එක නිල් පාට වෙලා තියෙනවා. නිල් පාට වෙලා කියන්නේ
මේ බැටරි එක charge වෙලා ඉවරයි දැන්. ඇත්තටම කිව්වොත් මේ බෝඩ් එක රුපියල් 100ක් වගේ මුදලකට ගන්න පුළුවන් shop වලින්. මේක ගොඩක් ලාභ වුණාට හොඳ වැඩක් ගන්න පුළුවන් බෝඩ් එකක්. දැන් මෙතන බැටරි 4ක් දැම්මා කියන්නකෝ. බැටරි 4ක් තිබ්බොත් එහෙම මේ වගේ බෝඩ් 4ක් පැරලල් කරලා කියන්නේ සමාන්තරගතව, ඒ කියන්නේ මේ බැටරි දන්නෙන්න එක බෝඩ් එකක්, මේ බැටරි දන්නෙන්න එක බෝඩ් එකක්, මේ බැටරි දන්නෙන්න එක බෝඩ් එකක්. මෙහෙම බෝඩ් 4කින් පුළුවන් මේක charge කරගන්න. එක බෝඩ් එකකින් charge කරන්න එපා. මේක අතර පිච්චෙනවා ඉක්මනටම. හරි එහෙනම් මගේ වීඩියෝ බලපු ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි.